දක් ගැන හොයන්නේ මං අහන්නේ. ලංකාවේ එකම කෙනාට දියරෙදි අඳින දිලේක කියන්නේ. ඇත්තට මේ මිනිස්සුන්ට මං අහන්නේ මගේ දේවල් ඇරෙන්න මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද හොයන්න? මං ආස දියරෙදි අඳින්න. ඕගොල්ලෝ ආස නැද්ද දියරෙදි අඳින්න? මං දැන් හිතුවේ මට ඇත්තට හොඳ බිස්නස් එකක් කරගන්න පුළුවන් දියරෙදි ටිකක් වික්කලා. ඇයි කිව්වොත් ඉන්න හිතා මේක සද්දෙන්නේ. මං දැන් හිතුවේ දැන් ඕගොල්ලෝ මගේ දියරෙද්ද ගැන හරියට කියවනවානේ. මං හිතුවේ බිස්නස් එකක් කරන්න. දියරෙදි බිස්නස් එකක්. කවුද ගන්නෙ දියරෙදි? දියරෙදි ගන්න කවුරුහරි කැමති කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. මම බැලුවේ දියරෙදි බිස්නස් එකක් කරන්න. ඒ කිව්වොත් ඉතින් ලංකාවේ එකම පුද්ගලයානේ දිලේක වීණාවි කියන්නේ දියරෙදි අඳින. ඇත්තටම අපේ මිනිස්සුන්ට අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඇත්තටම නින්ද යන්නේ. විශේෂයෙන් දිලේක කියන චරිතේ ගැන හොයන්නේ නැතුව දිලේකගේ දේවල් කතා කරන්නේ නැතුව මූන්ට වෙන වැඩක් නෑ අම්මපා. ඔක්කොටම හරියන්න ගෑනු ටිකක් ඉන්නවා. අනුන්ගේ රෙද්දවල් හොය උපදේශ දී කමෙන්ට් දදා වැළලෙනවා. ඉතින් දෙයියනේ මම දාන්නේ මගේ Facebook එකේ මට ඕන වීඩියෝ. මම ඇඳුම් නැතුව දැම්මත් ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒක මට හොඳයි නම් මගේ හස්බන්ඩ්ට හොඳයි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ. ඉතින් මගේ කැමැත්ත බලන්න ඕගොල්ලන්ට අපි වීඩියෝස් දාන්නේ අපිට ඕනේ හින්දා.